අද යන්නේ ඉදර තියෙන පාවිච්චි කරන්න නැති බඩු ටික විසික් කරන්න තමයි අද යන්නේ. මේ තියෙන්නේ මගේ ප්‍රාන්තයේ තියෙන මේ කුණු කසල විසික් කරන තැන, උච්චන තැන. මේ හැම නගරයකම හැම සිටි එකකම මේවා තියෙනවා. නගර සභාව. බලන්න ඇතුළට ගිහලා මම පෙන්නන්නම්. ඉතින් මෙතෙන්ද මේ කුණු විසික් කරන්න පුළුවන් මේ ගමේ අයට විතරයි. ඊට බලත් වල අයට බෑ. එයාලා එක චෙක් කරනවා ඉතින් කාඩ් එක ID කාඩ් එක. Cleaning center. Yes. はい。はい、どうも。燃えるゴミ燃えないゴミ。燃えない、はい、プラスチックとか。ちょっと見せてもらえる？はい、そう。ドアちょっと開けてもらえるか？はい。後ろ？後ろですよ。යාලා චෙක් කරනවා මොනවද තියෙන්නේ කියලා.燃えない燃えない。もんね。あ、それ燃えるんだ。方に行ってもらう。あ、はい。買いに行くからね。わかりました。いいよ行ってください。はい。ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා බර කිරනවා. こんにちは。 මේ තියෙන්නේ බර කිරන තැනක්. මෙතනින් තමයි අපි අරන් ආපු බට් ටික ඔක්කොම කිරන්නේ. はい、どうも。 න කාඩ් එක ගත්තා. 燃えるですよね。ボールまっすぐで。まっすぐですよね。はい、ありがとうございます。ඔන්න දැන් යන්නේ කුණු පුච්චන ඒවට. මුලින්ම යන්නේ ඊතර පුච්චන්න පුළුවන් කුණු තියෙන තැන විසික් කරන තැන ඉස්සල්ලාම යන්නේ. අපි ගාව තියෙනවා මේ රෙජි ෆෝම් නෙමෙයි මොකද්ද ස්පොන්ජ් එකක් තියෙන නිසා මේක ඇවිල්ලා පුච්චන්න පුළුවන්. හයි පොලි වින්ඩෝට ඉතින් ඇවිල්ලා රුකුමා後ろを見せて中のこんにちは。段ボールは？これははい燃えない。はい。あとははい。පිච්චෙන ටික විසික් කරවුවා. ඊට පස්සේ තියෙන්නේ විරන් නැති ඒවා ප්ලාස්ටික් විසික් කරන්න තමයි යන්නේ ඊට පස්සේ. හරි. තියෙන්නේ පුච්චන තැන. මේක ඇවිල්ලා හැම නගරයකම තියෙනවා. හැම ගමකම තියෙනවා. ඉතින් සල්ලි යන්නෙත් නැහැ. බර වැඩි වුණොත් තමයි සල්ලි යන්නේ. මම හිතන්නේ කිලෝ 50ට වඩා දුකෝ තමයි සල්ලි ගන්න. නැත්තම් නොමිලේ. ඔන්න මෙතනින් දකුණට ගිහපම තියෙන මෙතන රිසයිකල්. ආනේ ඉස්සරහට ගිහිල්ලා දකුණට යනවා. Mai cara begitu nih, hai. Puno sa, puno. Full. Ini diran nanti, picture nanti pak. Ini berarti ini recycle karena pak. Plastik, biduru. Ini plastik.
kambing. Yo, kecil. Nah, දැන් ආවේ නොදීරණ ගුණු විසිකන්ත. මෙතනින් කරන්නේ යකඩ ඇලුමිනියම් ඒ වගේ දේවල් වෙන් කරන එක. මේ ග්‍රයින්ඩින් කරන එක. ඊට පස්සේ පුළුවන් දේවල් හදලා විකුණනවා. ඉතින් ඇලුමිනියම් වීදුරු ප්ලාස්ටික් යකඩ ඔය වගේ හැම දෙයක්ම වෙන වෙනම තමයි දාන්නේ ජපානේ. මේ තියෙන්නේ එහෙම වෙන් කරලා. ඉතින් මෙතනින් වෙන් කරපු දේවල් තමයි නැවත පාවිච්චි කරන්න පුළුවන් දේවල් පාවිච්චි කරනවා. බැරි දේවල් විසික් කරනවා. ඉතින් මේ කුණු වෙන් කරන කාර්යයට ජපාන් භාෂාවෙන් කියන්නේ ගොමි ඕ බුන්පෙත්සුසුරු කියලා කියන්නේ. මේ තියෙන්නේ ඉවත දාපු පෙට් බොටල් ආයේ මේවා පාවිච්චි කරනවා. ඒක අඳුරු නිෂ්පාදන අතර තමයි ඔය එකතු කරන්නේ. මේ තියෙන දිගටම ඒක ඉවරයි. ඊට පස්සේ අපි ඉස්සලා බර කිරවුන නිසා දැන් ආයෙ පාරක් එතනින් ආයෙ කිරනවා. කොච්චර බර අඩු වුණාද කියලා. ඉතින් බර තරමට තමයි මේ මුදල් ගෙවන්නේ. අද අපි ගෙනාපු ඒවා බර නැහැ. ඉතින් එහෙම බර නැති ඒවාට සල්ලි ගන්න නැහැ. කිලෝ 50 100 ගෙනාවක් තමයි ඉතින් සල්ලි ගන්න. ඕන් දැන් ගන්නේ බර කිරන්න. දැන් පිටත් වීම. නාවා දැන් නවත්තනවා. කේරියෝ. ඔන්න දැන් බර කිරනවා. අරිගතෝ ගොසයිමස්ස. ඉතින් ඔන්න කිසිම මුදලක් අය කරන්නේ නැහැ. අපි ගෙනාවේ බොහොම පොඩ්ඩයි. ඉතින් ඊට පස්සේ යන්නේ අතෙන්ද ගෙනාපු කුණු නේ අපි පාවිච්චි නොකරන දේවල් තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක විසිකන්නේ නැහැ. ඒක මෙන්න මේ මෙතෙන්ද ගෙනල්ලා ඒක එයාලා පොඩි ගානකට විකුණනවා. ඉතින් තමයි මේක යන්නේ. යත්තිනයි. ඉතින් අද වහලා තියෙන්නේ මේ මෙතෙන්ද අනවශ්‍ය දේවල් ඉතින් තව පාරක් පාවිච්චි කරන්න පුළුවන් නම් එහෙම මෙතෙන්ද ගෙනල්ලා පොඩි ගානකට විකුණනවා. ඉතින් ඕන් නැති අය ගෙනත් දානවා අවශ්‍ය අය මෙතනින් අරගෙන යනවා. ඉතින් ඒක තමයි රිසයිකල් කියන්නේ. ඉතින් මේවා ලංකාවේ දෙන්න ඕනේ. ලංකාවේ ගෙවල් වල පාවිච්චි කරන්න තිබ්බ බඩු තියෙනවානේ. පරණ බඩු ඉස්සර ලංකාවේ තිබ්බා. බෝතල් පත්තර කියලා තියෙනවනේ ඉස්සර. ආනෝ එකතු කරන් ඉන්න මේ පිටරට එවන්නේ මෙන්න මේ වගේ තැන් වලට. ඉතින් ඕම තමයි ජපානයේ කුණු කළමනාකරණය වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් මේ වලට පෙන්වන්නේ අපේ රටත් ලංකාවත් මේ වගේ ලස්සන ජපානයේ වගේ ලස්සන රටක් වෙනවා දකින්න තමයි මේ වගේ දේවල් පෙන්වන්නේ. ඉතින් බොහොම ස්තුතියි.